Learn English with me. අවුරාබයි චතුගෙන් ඔන්න ඔයාලට අද ඉංග්‍රීසි පාඩමක්. English alphabet. ඉංග්‍රීසි හෝඩිය. ඉංග්‍රීසි හෝඩියේ ශබ්ද තමයි අකුරු ටික තමයි මේ. A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. මම මේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ම ලියලා තියෙනවා කැපිටල් සහ සිම්පල් වලින්. ඉතින් 26ක් තියෙනවා. ඔන්න අමතක කරන්න එපා ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ක් තියෙනවා. මේ අකුරු 26 ඔන්න vowels කියලා කොටසකට වෙන් වෙලා අකුරු 5ක එකට අයත් වෙනවා. මේ තියෙන්නේ A, A, ඈ. E, E, I, I, O, O, U, U. ආ ශබ්දයත් ඇතැම් තැනක උච්චාරණය වෙනවා. ඩබල් O වලින් අපි ඌ හදා ගන්නවා. ඩබල් E වලින් අපි ඊ හදා ගන්නවා. මේ තියෙන්නේ vowels ශබ්ද ටික. ඉතින් ඩබල් O වලින් අපි ඌ හදා ගන්නවා. ඩබල් E වලින් අපි ඊ හදා ගන්නවා. මම මේ කැපිටල් සිම්පල් දෙකම ලියලා තියෙනවා. ඔන්න ඔයාලා පටල ගන්න නම් එපා. ඉතින් මේ තියෙන්නේ ඔන්න ඉංග්‍රීසි හෝඩිය. ලොකු පොඩි ඔයාලා හැමෝටම පහසුවෙන් අඳුන ගන්න පුළුවන් විදියට මම ඔන්න ඉංග්‍රීසි හෝඩිය ලිව්වා. දැන් ඔන්න අර අකුරු 26න් 21ක් අයත් වෙනවා කොන්සනන්ට් වලට. අපි පහක් දැම්මනේ vowels වලට. මේ තියෙන කොන්සනන්ට් වල පළවෙනි ශබ්ද තමයි B, C වලින් D වලින් උඩ් ශබ්දත්, F වලින් උෆ් ශබ්දෙත්, G වලින් උග් ශබ්දෙත්, H වලින් අල් හයන්න, J වලින් අල් ජයන්න, K වලින් අල් කයන්න, L වලින් අල් යන්න, අල් මයන්න, අල් නයන්න, අල් පයන්න, අල් කයන්න, ස්. ඉතින් ඔන්න ඔය විදියට තමයි කොන්සනන්ට් ශබ්ද ටික ශබ්ද වෙන්නේ. උට්, උව්, W සහ V වලින් අපි අල් වයන්න තමයි ශබ්ද කරන්නේ. මම දැන් ඔයාලට ඔය පෙන්වන්නේ පෑන තිය කොන්සනන්ට් වල ශබ්ද ටික. ඔය Z වලිනුත් අපි ස් ශබ්ද කරාට අපි වැඩිපුරම භාවිතා කරන්නේ S ශබ්ද තමයි ස් වලට. ඒ වගේම තමයි K වලයි C වලයි දෙකටම අපි උක් ශබ්ද භාවිතා කරනවා. ඒක ගොඩක් තැන්වල සාමාන්‍ය විදිහට වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ අපි CH එකතු කරගත්තට පස්සේ උච් වෙනවා. TH එකතු කරගත්තට පස්සේ උත් හැදෙනවා. SH එකතු කරගත්තට පස්සේදී උෂ් ශබ්ද හැදෙනවා. ඉතින් ඔය තමයි කොන්සනන්ට් ශබ්ද. ඉංග්‍රීසි හෝඩියේ කොන්සනන්ට් ශබ්ද ටික තමයි මම මේ ඔයාලට දැන් පෙන්නන්නේ. මං කියවනේ ඉංග්‍රීසි හෝඩියේ 26ක් තියෙනවා. ඒ 6 තමයි vowels සහ කොන්සනන්ට් කියන කාණ්ඩ දෙකට වෙන් වෙන්නේ. දැන් ඔන්න අපි වචන හදමුකෝ. සවුන්ඩ් බලමු. මේ තියෙන්නේ B සහ A. B සහ A එකතු කරාම තමයි ඔය අපි ශබ්ද ටික දැන් හදාගන්න හදන්නේ. මම හිතනවා මම පෑන තියලා පෙන්නනකොට ඔයාලට ඒක හොඳටම අවබෝධ වෙයි කියලා. B වලින් අපි කිව්වා තනි අකුරක් එනකොට ශබ්ද තියෙන්නේ උබ්. ඒක හල් වෙනවා. ඊට පස්සේ අපි සුපුරුදු විදියට vowels ටික දාලා තමයි අපි මේ ශබ්ද හදාගන්නේ. බබා, බැබෑ, ඊට පස්සේ බෙබේ, බි, බොබෝ, බූ, බූ, බී කියන ශබ්ද ටික. අපි vowels එකතු කරලා තමයි මේ consonant උයි vowels උයි එකට සම්බන්ධ කරලා තමයි අපි මේ ශබ්ද ටික හදාගන්නේ. ඉතින් මම තවත් එකක් ඔයාලට පෙන්නන්නම් ගයන්න. මේ බලන්න ගයන්නේ G අකුරයි A අකුරයි එකතු වුණාම ගග්ගා ගැගෑ. G අකුරයි E අකුරයි ගෙගේ. G අකුරයි I අකුරයි ගී, G O ගෝ, G U ගූ, G double O ගූ, G double E ගී. ඔන්න ඉතින් මේ විදිහට ශබ්ද ටික හදාගන්න. ඊට පස්සේදී උප් ශබ්දෙත් මං හදලා තියෙනවා ඔයාලා බලන්න. දැන් ඔන්න නම් හදන්න ආවා. ඔන්න හැදුවා ගයනි කියලා. ඉතින් බලන්න සරණි, සාරණි, පවනි. ඊට පස්සේදී ඉන්නවා නු, වා, මල්ලිති, අයේෂා. ඒ වගේ නම් ටිකකුත් තියෙනවා. ඔන්න දැන් ගම් ටිකකුත් මං හදලා තියෙනවා. පාර, රා, න, කා, ත, ර, ගා, ම, රා, උත්, න, පු, ර.
මා තු ගා ම. ඉතින් මෙන්න මෙහෙම තමයි නම් ගම් අපි හදන්නේ. මං ඔයාලට දැන් සමරි එකක් දෙන්නම් අද ලෙසන් එකේ. මේ තියෙන ඉංග්‍රීසි හෝඩිය. ඊට පස්සේදී ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26යි. ඊළඟට 26ක් 6න් 5ක් යනවා vowels වලට. ඊටු 21 consonant. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අද ඉංග්‍රීසි ලෙසන් එක කරේ. ඉතින් මම මගේ YouTube channel එක හරහා ඔයාලට ගොඩාක්ම ගේන්නේ education පැත්තෙන් වීඩියෝ තමයි. ඉතින් ඉගෙන ගන්න ආස අයට, ඉංග්‍රීසි හදා ගන්න ඕනේ අයට, එතකොට තව මම සිංහල සබ්ජෙක්ට් එකත් කරනවා. ඉතින් A level, O level අය ඔන්න රෙඩි වෙලා ඉන්න මගේ YouTube channel එක subscribe කරගෙන ඔයාලට හොඳ අනිවාර්යෙන් ඔයාලා ආසවෙයි මගේ ලෙසන් වලට. ඉතින් මං හිතනවා මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා හරි ආදරෙන් ඉඳීවි කියලා. ස්තුතියි.